ඇතැම් උදවිය ඇතැම් දේවල් වලට ඇබ්බැහි වුණාට පස්සේ ඒකෙන් මිදෙන්න පුදුමාකාර වැරවීරියක් ගන්නවා බැහැ කියලා හිතනවා. ඒකමයි ඔවුන්ගේ ජීවිතය කරගන්නේ. පින්වත්නි හොඳට මතක තියාගන්න. අපි උපදිනකොට ওই දේවල් පුරුදු වෙලාවේ නැහැ. අතරකඩින් පුරුදුනේ. උපදිනකොට අඩුතරමේ ආගමක්වත් අරගෙන ආවේ නැහනේ. මම මේ බෞද්ධ, මම මේ ක්‍රිස්තියානි, මම මේ මුස්ලිම් කියලා ආවේ නැහැ කවුරුත්. ආවට පස්සේ තමයි ඒ නාමය පටබැන්දේ. ඒ ස්වභාවය අපිට ආරූඪ කළේ වටපිටාවේ ඉන්න උදවිය. එතකොට ඒ උදවිය කිව්වා මේ තමයි යහපත අයහපත හොඳ නරක කුසල් අකුසල් කියන්න ඇති. එහෙම ටිකක් කියන්න ඇති. ඊට අමතරව ගොඩාක් දේවල් කියන්න ඇති. මෙහෙමයි ඉගෙන ගන්න. මෙහෙමයි හරි හම්බ කරන්නේ. මෙහෙමයි එකිනෙක අභිභවා යන්නේ. මෙහෙමයි පරිගන්නේ. මෙහෙමයි කරන්න ඕනේ. ඒ වචන ඒ විදිහට නොකියුවොත් ඊට අනුරූප දේවල් කොච්චරවත් කියලා දේවල් ඇති කරන්න ඇති. ඊට අමතරව අපි කියමුකෝ අකුසල් සහගත පාපී දේවල් පුරුදුනා කියලා. මේක නිකන් කරලා බලන්න කියලා කියන්න ඇති. එතකොට උන්න තමන් එකපාරක් කළා. ආය පාරක් කරන්න ඇති. ඔහොම කරගෙන එක යද්දී ඒක මුළු ජීවිතය කරගන්න ඇති. එතකොට ඔහු කල්පනා කරන්න ඕනේ අබ්බැහි වෙනකොට මේ අබ්බැහි වීම අතරකඩින් ආපු එකක්. පාප මිත්‍රයෙක් ඇසුරු කරගෙන නැත්තම් මේ පාපී දේ පුරුදුනේ පාපී මිත්‍රයෙක් නිසා කියන එක තේරුම් අරගෙන එහෙමනම් එයාල් මුණ ගැහුන්නේ නැත්තම් මේ දේ මට පුරුදු වෙන්නේ නැහැ කියන එකත් තේරුම් ගන්න ඕනේ. එහෙමනම් කල්යාණ මිත්‍රයෙක්ගේ කල්යාණ ධර්මයක් අහලා එන ඒ දේ අතහැර ගන්නටත් පුරුදු වෙන්න ඕනේ. ඒ වගේ මේක පුළුවන්. බැරි නැහැ. ඒක කරගත් උදවිය ඕන තරම් ඉන්නවා. අතහැරපු උදවිය ඕන තරම් ඉන්නවා. ඒ නිසා පාපී දේ ජීවිතය කරගන්න ඕනේ නැහැ. පාපී දේ ඇබ්බැහි වීමත් එක්ක මුළු ජීවිතේම කරගන්න ඕනේ නැහැ. ඒ දේ අතහරින්න අනිවාර්යයෙන්ම පුළුවන්. ඒක අතරකඩින් ආපු එකක්. ඒක අතරකඩින් ආපු නිකන් දෙයක් විතරයි. ඒ නිසා අතරකඩින් ආපු ධර්මයක් ජීවිතය කරගන්න පුළුවන් නම් ඒ ධර්මය පුරුදු පුහුණු කරගන්න පුළුවන් නම් ආන් යාට සැනසීමේ මාවත මුණ ගැහෙනවා. ඒ නිසා කල්යාණ මිත්‍ර ඇසුරේ සුන්දර ධර්මයේ පුරුදු කරගන්නට අතරකඩින් නමුත් ඒ ධර්මයේ මුණ ගැහුණා නම් ඒක ජීවිතය කරගන්නට සත්පුරුෂයන් හැටියට ඒ පුද්ගලයන්ට වාසනාව උදා වෙත්වා.